ඔන්න ඉතින් අද මම කෙසෙල් කොලේ බත් එකක් බැන්දා. ඇත්තටම ඉතින් ලංකාවෙන් පිට ඉන්න කෙනෙකුට කෙසෙල් කොලේක බත් එකක් කන්න ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින්. මේ තියෙන්නේ අපේ කෙසෙල් ගහ. ඉතින් සම එක පුරාවටම මේකෙන් කොල කපාගෙන රසම රස බත් බැඳලා කෑවා අපි ඉතින් හරිම ග්‍රේට්ෆුල් මං මේ කෙසෙල් ගහට. ඉතින් අදත් මේ විදිහට කෙසෙල් කොලයක් කපා ගත්තා. කපාගෙන මෙහෙම මම මේක හොඳට සෝදගෙන තවා ගත්තා. දැන් මම බත් එක බඳින්න තමයි හදන්නේ. ඉතින් උණු උණුවේ බාස්මති බත් ටිකක් මං උයා ගත්තා. ඊට පස්සේ මං ඒකට ඇත්තටම ලොකු දෙයක් අද හැදුවේ නැහැ. චිකන් ටිකක් හැදුවා මිරිසට. ඉතින් ගොඩාක් වෙලාවට අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ಜಾති දෙකක් තමයි මේ චිකනුයි පරිප්පුයි කියන්නේ. ඉතින් කෙසෙල් කොලයක බත් එකක් බඳිනවා නම් ඒ දෙකත් හොඳටම ඇති. ඉතින් මමත් අද ගොඩාක් දේවල් හැදුවේ නැහැ. චිකනුයි පරිප්පුයි හදලා ඔම්ලට් එකක් දාගත්තා මේ බත් එකට. ඉතින් දැන් මම මේක හොඳට බැදලා තියලා දවල්ට කන්න තමයි හදන්නේ.